ඉතින් ඔයාලට ගොඩ කාලෙකට පස්සේ ඔන්න ඉතින් මං අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ H1 Call YouTube channel එකට. ඉතින් මාස 7ක් වගේ කාලයක් මට ඔයාලට වීඩියෝස් අරගෙන එන්න බැරි වුණා. මොකද මගේ කලින් වීඩියෝස් බලපු අය දන්නවා මගේ ඉන්ටර්න්ෂිප් එක පටන් ගත්තා. ඉතින් ඉන්ටර්න්ෂිප් එක පටන් ගත්තට පස්සේ ඒකේ වැඩවලට අලුතෙන් හුරු වෙන්න, ඉතින් ඒකේ තිබුණ බිසි ලයිෆ් එකත් එක්ක මට ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. හැබැයි මම පොඩි වීඩියෝස් ටිකක් එකතු කරගෙන තියාගත්තා. ඉතින් ඒ වීඩියෝස් එකතු කරලා තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මම ඔයාලට කලින් කියලා තියෙනවා වගේ අපේ අවුරුදු 6ක විතර යුනිවර්සිටි ලයිෆ් එක ඉවර කරලා ડોක්ටර් කෙනෙක් විදිහට අපි මුලින්ම වැඩ පටන් ගන්න ඉන්ටර්න්ෂිප් එක කියන කාලයත් එක්ක. ඉතින් අපේ ඉන්ටර්න්ෂිප් එක අවුරුද්දක කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දක කාලය ඒගොල්ලන් මාස 6ව දෙකකට බෙදලා අපිව අපොයින්ට්මන්ට්ස් දෙකකට දානවා. මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් මගේ ෆස්ට් 6 months වලදී මොනවද උනේ කියලා. ඉතින් මම පළවෙනි මාස 6ේදී කරේ ජින් ඇන්ඩ් ඔබ්ස් කියන අපොයින්ට්මන්ට් එක. ඉතින් සිංහලෙන් කිව්වොත් අපි මේක ප්‍රසව හා නාරි වේද කියලාත් හඳුන්වනවා. ඉතින් ඉන්ටර්න් ડોක්ටර් තමයි වාට්ටුවේ මුලින්ම වැඩ පටන් ගන්න ડોක්ටර්. ඉතින් අනිත් සීනියර් ડોක්ටර්ස්ලා එන්න කලින් ඉන්ටර්න් ડોක්ටර් තමයි වාට්ටුවේ ඉන්න පේෂන්ට්ස්ලා එක ගිහින් කතා කරලා ඒගොල්ලන්ගේ සිම්ප්ටම්ස්, ඒ කියන්නේ රෝග ලක්ෂණ දැන් කොහොමද, ඒවා අඩුද වැඩි වෙලාද, මේ වගේ දේවල් මුලින්ම බලන්නේ. ඉතින් ඒ වැඩ ටික ඉවරුණාට පස්සේ අපිට සමහර වෙලාවට තියට යන්න වෙනවා. ඒ කියන්නේ ඔපරේෂන් තියටර් එකට යන්න වෙනවා. ඊට පස්සේ එදා ටිකට් කපලා යන ලෙඩ්ඩු ඉන්නවා නම් ඒගොල්ලන්ගේ කාඩ්ස් ලියන්න තියෙනවා. තව සමහර වෙලාවට ඉන්න පේෂන්ට්ස්ලා සැරින් සැරේ මොනවා හරි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න කිව්වහම ඒව බලලා ඒගොල්ලන්ට අලුතෙන් ඩ්‍රග්ස් ඇඩ් කරන්න හරි කන්ඩිෂන් එක අපව ඇසෙස් කරන්න මේ වගේ වැඩ කරන්න තියෙනවා. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම්ම ගොඩක් බිසි ලයිෆ් එකක් තමයි අපිට ගත කරන්න උනේ. ඉන්ටර්න්ෂිප් එකේදී උදයක් රැයක් කියලා නැහැ. අපි පැය 24ම දවස් 365ක් එක දිගට වැඩ කරන්න ඕන. ඉතින් ඔයාලට හිතෙනවා ඇති අපි දවස් 365ක් පැය 24ම එක දිගට වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තට මේක කරන්න අමාරුයි. ඒ නිසා අපි අපේ වෝඩ් එකේ එකට ඉන්න අනිත් ඉන්ටර්න් කරන ડોක්ටර්ස්ලා ඉන්නවනේ. ඉතින් කීප දෙනෙක් ඉන්නේ. ඉතින් අපි ඒ වුණාට කට්ටිය කතා වෙලා බෙදාගෙන අද නයිට් එක මං කරනවා, හෙට නයිට් එක ඔයා කරන, ඒ වගේ නයිට් ඔන් කෝල්ස් බෙදාගෙන තමයි කරන්නේ. ඉතින් එතකොට අපිට සමහර වෙලාවට දවසක් කර දවසක් වගේ තමයි ඔන් කෝල් කරන්න හම්බ වෙන්නේ. ඉතින් එතකොට අපිට ඔන් කෝල් නැති දවසට අපිට රැට ගිහිල්ලා හොඳට රෙස්ට් කරලා ඊළඟ දවසේ ආපහු එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ බිසි ලයිෆ් එකත් එක්ක වැඩ ගොඩක් කරන ගමන් දන්නේම නැතුව එක මාස 6ක් ඉවර වුණා. ඉතින් දැන් මගේ සෙකන්ඩ් අපොයින්ට්මන්ට් එක පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මගේ ඉන්ටර්න්ෂිප් එකේ ලාස්ට් අපොයින්ට්මන්ට් එක. මගේ දෙවෙනි අපොයින්ට්මන්ට් එක විදිහට මම තෝරගත්තේ පීඩියාට්‍රික්ස්. ඒ කියන්නේ මේකෙදී අපි බලන්නේ ළමයින්ගේ ලෙඩ රෝග පිළිබඳව. ඉතින් ඇත්තම කිව්වොත් මේ සෙකන්ඩ් අපොයින්ට්මන්ට් එක පටන් ගත්තාම තමයි මට පොඩ්ඩක් හුස්ම ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අපිට චුට්ටක් වැඩ අඩු වුණා මේ පීඩියාට්‍රික්ස් අපොයින්ට්මන්ට් වලට ආවට පස්සේ. ඒත් එක්ක මේක හරිම ආසාවෙන් කරන්න පුළුවන් පැත්තක්. මොකද චූටි බබාලත් එක්ක තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් අපේ පීඩියාට්‍රික් වෝඩ් එක තියෙන්නේ 6 වෙනි තට්ටුවේ. ඉතින් එදා මම ඊට කලින් දවසේ මට ඔන් කෝල් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම උදේ ඇවිල්ලා බෑග් එකක් තියලා ඊට පස්සේ ඉතින් වෝඩ් එකේ වැඩ කරන්න තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. හැමතිස්සෙම නිදාගෙන දැම්ම ඉන්නේ. වෙනද තරම් ගංගලල කරලා ඉන්නේ නෑනේ නේද? වමනේ පෙත්තක් තියෙනවා උදේ 8ට හොඳද? ඒක බිව්වහම ආයි වමන යන්නේ කඩුවේ. මෙයාට උනට ෆිට් එක සැරයක් ආව කිව්වනේ. ඇවිල්ලා තියෙනවා. How are you feeling today? Okay? Yeah, good? Now you are a strong girl, no? You are a strong girl, ne? උනාවේ නෑ නේද? ඊට වැඩි කැක්කම අඩුයිද? අඩුයිද? ඊයේ රාවට වැඩි කැක්කම අඩුයිද? මේ පොඩි තුවාලයක් තියෙනවනේ අම්මා. ඒකේ සබීජ ගිහිල්ලා වගේ පෙනුමක් තමයි තියෙන්නේ. පහුගිය දවසේ මඩ වතුර සෙල්ලම් කරේ නේද? එළියටවත් නිකන්වත් ගියේ නැද්ද? ගෙවල් පැත්තේ මීයෝ එමින් නාද?
ඉතින් උදේ වෝඩ් රවුන්ඩ්ස් ඉවර කරාට පස්සේ අපි මෙතනට ඇවිල්ලා එදාට ටිකට් කපන ලෙඩ්ඩුන්ගේ කාඩ්ස් ලියන්න ගන්නවා. උදේට කන්සල්ටන්ට්ස් ඇවිල්ලා තමයි ඩිස්චාර්ජ් කරන පේෂන්ට්ස් ලව ඩිසයිඩ් කරන්නේ. එදාට සර් ඩිස්චාර්ජ් කරයි කියලා හිතන පේෂන්ට්ස් ලගේ කාඩ්ස් තමයි අපි මේ විදියට මෙතන ඉඳන් ලියන්නේ. ඉතින් සමහර දවස්වලට අපේ වෝඩ්ස් වලට ඇඩ්මිට් වෙන ගොඩාක් අසනීපෙන් ඉන්න චූටි බබාලා. ඉතින් එයාලා අපි දවස් ගණන් සති ගණන් වාට්ටුවේ තියාගෙන බෙහෙත් කරනවා. ඉතින් මේ වගේ බබාලා ඩිස්චාර්ජ් වෙලා යද්දී අපිට එදාට සතුටක් වගේම දුකකුත් දැනෙනවා. මොකද ඉතින් ඒ බබා ගෙදර යනවානේ. ඒ වුණාට ඉතින් යන්නේ හොඳ වෙලා නිසා කමක් නැහැ සතුටුයි කියලා හිත හදාගන්න පුළුවන්. දවසක් මම මේ වගේ වීඩියෝ කර කර ඉන්න අතරේදී එකපාරටම අපේ චූටි බබෙක් ඇවිල්ලා මාව බදාගත්තා. මේ බබාට අපි සතියක් තිස්සේ අපේ වෝඩ් එකේ තියාගෙන බෙහෙත් කරා. ඉතින් මේ දවසේ තමයි එයා ඩිස්චාර්ජ් වෙලා යන්නේ. ඉතින් මේ එක වීඩියෝ එකක් විතරයි හම්බෙන් රෙකෝඩ් කරගන්න හම්බ වුණා. තවත් සමහර චූටි බබාලා වාට්ටුවේ නැවතිලා ඉන්න ගමන් චිත්‍ර ඇඳලා දෙනවා. සමහර අය තව එකෙක් හත් නිර්මාණ කරලා දෙනවා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම අපිට දැක්කාම හරිම සතුටුයි. ඉතින් ඒ චූටි බබාලා ඒ වගේ දේවල් වලින් අපිට ප්‍රකාශ කරන්නේ අපි යාළ වෙනුවෙන් කරපු දෙයට එයාලගේ ආදරේනේ. ඉතින් එයාලා හොඳ වෙලා යනකොට මූණේ තියෙන සතුට දැක්කහම අපි මේ රස්සාව කොච්චර මහන්සියෙන් අමාරුවෙන් කරත් දිගටම මේක ආසාවෙන් කරගෙන යන්න හිතෙනවා. ඔයාලට අඟට අමාරු මොනවද තියෙන්නේ? ඔක්කොම රිදෙනවද? මේවද රිදෙන්නේ? අතේ කොහෙද රිදෙන්නේ? අතේ ඔක්කොම රිදෙනවද? බඩ රිදෙනවද? නෑ බඩ රිදෙන්නේ නෑනේ. කකුල් රිදෙනවද? කැම කන්න අපිරියයි. කැම උනාට කන්න ඕන හොඳේ. දැන් නම් මගේ ඉන්ටර්න්ෂිප් එකේ මාස 8ක් මේවරයි. තව මාස 4යි තියෙන්නේ. ඉතින් මගේ ඉතුරු මාස 4ෙත් ඉන්ටර්න්ෂිප් එකේ මොකද වෙන්නේ කියලා ඔයාලට අප්ඩේට්ස් අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝස් බලන නංගිලා මල්ලිලා මගේ වීඩියෝස් වලින් මොනවද ඉස්සරහට දැනගන්න කැමති බලන්න කැමති කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ නයිට් ඔන් කොල් නැති දවසක් ඔන්න ඔය විදියට ගත වෙලා ඉවර වෙද්දී මමත් මේ වීඩියෝ එකෙන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම තව වීඩියෝ එකකින් ආපහු ඉක්මනටම එන්නම්. බයි.